ආයු බොහෝ වේවා හැම දෙනාටම. අද අපි ඉදිරිපත් කරන්නේ නව යොවුන් වියට එළඹෙන දරුවන් ඔවුන්ට ඔවුන්ගේ අධ්‍යාපනය ඇතුළු අනිකුත් දේවල් දිනය පුරාම කරගෙන යනකොට ඇතිවෙන මහන්සිය වෙහෙස අතරමඟදී කොහොමද නැති කරගන්න කියලා. ඒ කියන්නේ දවස ඉවර වෙන්න ඉස්සෙල්ලා අතරමඟදී මහන්සියක් දැනෙනකොට ඒක කොහොමද එයාලා අතෑරගන්න කියලා. ඉතින් ඒක ගොඩක් මේ මානසික සෞඛ්‍ය පිළිබඳව වැඩ කරන අයත් මේ දරුවන්ට සහ සියලුම දෙනාට කරන අභ්‍යාසයක් මේක. ඉතින් මේක පොඩි අය කියලා නැහැ. වැඩිහිටියන්ටත් හොඳයි. අද අපි බලමු මේ දරුවෝ කලින්ම හොඳට පොළවේ වැතිරිලා ඒ ගැඹුරු මාංශ පේශී ඉහිල් කර ගැනීමට සැරසිලා ඉන්නවා. අපි එහෙනම් හිමීට ඒ අයව රිලැක්ස් කරවමු තව ටිකක්. දැන් පුතාලා හොඳට මුළු ශරීරෙම මහ පොළොවට අතාරින්න. සම්පූර්ණයෙන්ම අතෑරලා හිමීට මම යෝජනා කරනකොට ඒ යෝජනා කරන ස්ථානයට මනස අරගෙන ඇවිල්ලා හිත අරගෙන ඇවිල්ලා ඒ ස්ථානය ඉහිල් වෙන්න රිලැක්ස් වෙන්න කියලා තමන්ගේ මනසින් පොඩි පණිවිඩයක් යවන්න. හොඳයි අපි අපේ දෙපයින් පටන් ගමු. දෙපයේ ඇඟිලි යටිපතුල් වලලු කර ඇන්කල්ස් කෙන්ඩා දන හිස් සහ කලවාවලට අපි මනස යොමු කරමු. තමන්ගේ හිතින් කියන්න මගේ යටිපතුල් දෙක දෙපයේ ඇඟිලි විලුඹ සහ වලලු කර හොඳින් ඉහිල් වෙලා තියෙනවා රිලැක්ස් වෙලා තියෙනවා කියලා. රිලැක්ස් රිලැක්ස්. අපි දැන් සංසුන්ව මනස අරගෙනෙමු අපේ කෙන්ඩාවල මාංශ පේශීන්ට. කෙන්ඩාවල මාංශ පේශීන්ගේ ආතතියක් කැක්කුමක් වේදනාවක් තියෙනවා නම් මනස යොමු කරලා ඒ කැක්කුම් ආතතීන් අපි හිමින් අතහැරලා දාමු. රිලැක්ස් වෙන්න අරිමු. හිතින් කියන්න මගේ කෙන්ඩා රිලැක්ස් වෙලා තියෙනවා. calf muscles are relaxed. දැන් සංසුන්ව මනස අරගෙන ඉන්න තමන්ගේ දන හිස් දෙකට ඒ දන හිස් දෙකේ හිරවීම් තදවීම් තියෙනවා නම් වෙහෙසක් මහන්සියක් එකතු වෙලා තියෙනවා නම් අපි හිත හොඳින් යොමු කරලා දන හිස් දෙක හොඳින් ඉහිල් කරගනිමු. රිලැක්ස් කරගනිමු. රිලැක්ස් රිලැක්ස්. දැන් සංසුන් මනසින් හිමින් අපි දකිමු අපේ කලවාවල මාංශ පේශීන් උකුල් සන්ධිය දක්වා කලවා අපි හොඳින් රිලැක්ස් කරගනිමු. මගේ කලවා දෙකේ තිබෙන ආතතීන් මම මගේ හුස්ම එක්ක එළියට අතාරිනවා කියලා හිතින් කියන්න. දැන් බලන්න තමන්ගේ උකුල් සන්ධිය දක්වා දෙපා හොඳින් රිලැක්ස් වෙලා තියෙනවා. ඉහිල් වෙලා තියෙනවා. මනසින් දකින්න අපි සංසුන් මනසින් දැන් දකිමු අපේ උදරය, බඩ ප්‍රදේශය,
මේ උදරයේ මාංශ පේශීන් විතරක් නෙමෙයි උදරයේ අභ්‍යන්තරේ වටිනා ඉන්ද්‍රියයන් රාශියක් තියෙනවා. අපේ ආමාශය, වකුගඩු මේවා හුඟක් අපිට උදව් වෙන තව බොහෝ ඉන්ද්‍රියන් තියෙනවා උදරේ. ඒ සියල්ලම හොඳට ඉහිල් කරමු. රිලැක්ස් වෙන්න හරිමු. උදර අභ්‍යන්තරයේ තිබෙන ඉන්ද්‍රියන් සියල්ලම හොඳින් රිලැක්ස් වුණාට පස්සේ අපි හිමින් මනස අරගෙන එමු උදරයේ මාංශ පේශීන්ට. උදරයේ මාංශ පේශීන් හොඳට රිලැක්ස් වෙලා තියෙනවා දකින්න. දැන් අපි හුස්ම ගන්නකොට උදර මාංශ පේශී හිමින් පිම්බෙනවා. හුස්ම පිට කරනකොට උදර මාංශ පේශීන්, බඩේ මාංශ පේශීන් හිමින් ඇකිලෙනවා මනසින් දකින්න. දැන් අපි හිමින් අපේ පපුවට මනස අරගෙන එමු. අපේ පපුව ඇතුලේ වටිනා ඉන්ද්‍රියන් තියෙනවා නේද? පෙනහළු හෘදේ වස්තුව තියෙන අපේ පපුව ඇතුලේ. ඉතින් දැන් අපේ හෘද ස්පන්දනය හරි සංසුන්. කලබල වුණාම වගේ ඉක්මනට හදවත ගැහෙන්නේ නැහැ. දැන් හොඳට රිලැක්ස් වෙලා තියෙන. මනසින් දකින්න හුස්ම සංසුන්ව ඇතුළට ගලාගෙන එනවා. ඔක්කොම විෂවායුන් අරගෙන ඒ හුස්ම එළියට යනවා. සංසුන් මනසින් දකින්න. පපුවත් අපේ හරි නිදහස්. රිලැක්ස්. දැන් සංසුන්ව අපි අපේ පිට ප්‍රදේශය දකිමු. පාඩම් කරනකොට එහෙම අපේ පිට සමහරක් වෙලාවට ගොඩාක් රිදෙනවා. අපි දැන් කරන්නේ ඒ කැක්කුම් තියෙනවා නම් ඒවා ඔක්කොම හුස්මත් එක්කලාම මහ පොළවට අතාරිනවා. මහ පොළොවට අපි ඒ කැක්කුම් තදවීම හිරවීම අපි හුස්මත් එක්ක අතෑරලා දානවා. අපේ පිටේ පහළම කොටස නිතඹ ප්‍රදේශය, තුනටිය, පිටේ ඉහළ කොටස කොඳුනාරටිය, කොඳුනාරටියෙන් ඇතුලෙන් යනවනේ ප්‍රධානතම ස්නායුවක් සුෂුම්නාව. ඒ වගේමයි අපේ උරපතු ඇට, උරහිස්. අපි මේවා ඔක්කොම හොඳට හිල් කළා, රිලැක්ස් කරලා මහ පොළොවට අතාරිනවා. දැන් දැනෙනවා ඇති පිට නිකම් පොළවට ගිලා බහිනවා වගේ රිලැක්ස් වෙලා තියෙනවා. මනස යොමු කරලා බලන්න පිට හොඳට රිලැක්ස් වෙලා පොළවට අතෑරිලා තියෙන විදිහ. දැන් පිට රිදෙන්නෙත් නැහැ. හරීම සැනසීමක් දැනෙනවා ඇති. දැන් අපි හිමීට අපේ අත් දෙකට මනස අරගෙන එමු. හිතෙන් දකිමු අපේ අත් දෙක. අපි පාඩම් කරනකොට ගොඩක් වෙලාවට අපේ අත් දෙක ගොඩාක් වැඩ කරනවා. ලියනකොට එහෙමත් අත් දෙක රිදෙනවා වෙන්න පුළුවන්. ඉතින් අපි අත් දෙක හොඳට රිලැක්ස් කරලා පොළොවට අතාරිමු. අත්වල ඇඟිලි, අත්ල, රිස්ට් එක, යටි බාහුව, වැලමිට, උඩ බාහුව සහ උරහිස් දෙක හොඳට පොළොවට අතාරින්න. රිලැක්ස් වෙන්න අරින්න. සංසුන්ව අවම චලනයන් තියාගන්න උත්සාහ කරන්න. හොඳට අත් දෙකත් පොළොවට අතෑරලා රිලැක්ස් වෙන්න අරින්න. දැන් උරහිස් දෙකේ සිට
දෙපතුල් දක්වා මුළු ශරීරයම පතුල් දෙක දක්වා මුළු ශරීරයම හොඳට රිලැක්ස් වෙලා තියෙන හැටි දැනෙන්න අරින්න මනසින් දකින්න. දැන් අපි අපේ ගෙල ප්‍රදේශය හොඳට රිලැක්ස් කරගමු. අපි නිතරම කතා කරනවා පාඩම් කරනකොට එහෙම මේ බෙල්ල ගොඩාක් රිදෙන්න පටන් ගන්නවා. තද වෙන්න පටන් ගන්නවා. දැන් මේ කරන අභ්‍යාසයෙන් අපිට අපේ ගෙල ප්‍රදේශය හොඳට රිලැක්ස් කරගන්න පුළුවන්. බෙල්ල හොඳට රිලැක්ස් වෙන්න අරින්න. දැන් සංසොන් මනසින් අපි දකිමු අපේ මූණ නිකට තොල් කම්මුල් කන්පෙති නහය ඇස් නලල හිස් කබල මේ මූණේ තියෙන සියලුම කොටස් හොඳට රිලැක්ස් කරගන්න. ඇස් දෙකෙම හොඳට රිලැක්ස් වෙන්න අරින්න. දැන් මූණේ තදවීමක් හිරවීමක් නෑ. හොඳට රිලැක්ස් වෙලා තියෙන හැටි මනසින් දකින්න. දැන් අපි බලමු මේ හිස තුල තිබෙන වටිනා ඉන්ද්‍රිය මොළය නේද? අපි ගොඩාක් වෙහෙසනවා. ඉතින් අපි දැන් මොළයේ තිබෙන අර්ධගෝල දෙකත් අපි හොඳට රිලැක්ස් කරගමු. මොළයත් හොඳට දැන් ඉහිල් වෙලා තියෙනවා. අපි කිසිම වෙහෙසක් දෙන්නේ නැතුව වැතිරිලා ඉන්නවා. ඒ නිසා හිස ඇතුලේ තියෙන සැනසීමත් හොඳට Tamanට දැනෙන්න ආරි. දැන් හිමීට හිසේ සිට දෙපතුල දක්වාම හිමින් මනසින් දකින්න කොයි තරම් සැනසීමක් මේ මුළු ශරීරයේම තියෙන මාංශ පේශීන්ට සියලුම සෛලවලට ඒ වගේම අභ්‍යන්තර ඉන්ද්‍රියයන්ට දැනෙනවද කියලා. ඒ සැහැල්ලුව සැනසීම ශාන්තිය මුළු ශරීරයටම හොඳට දැනෙන්න ආරි. සංසුන්ව හුස්ම ගලාගෙන එන්න දෙන්න. සංසුන්ව හුස්ම ගලාගෙන යන්න දෙන්න. හුස්ම ගලාගෙන එනකොට උදරය පිම්බෙනවා මනසින් දකින්න. හුස්ම ගලාගෙන යනකොට උදරය හැකිලෙනවා සංසුන් මනසින් දකින්න. शांति शांति සංසුන්ව දැන් මනස අරගෙන ඉන්න තමන්ගේ ශරීරයට හිමීට අත් දෙකේ කකුල් දෙකේ ඇඟිලි හොලෝලා ශරීරය අවදි වෙන්න ඉඩ දෙන්න. දෙපා එක ළඟට ගන්න, කකුල් දෙක එක ළඟට ගන්න. අත් දෙක ඔළුවට උඩින් අරගෙන ඇඟිලි බැඳලා හොඳට දිග අරින්න. ස්ට්‍රෙච් කරගන්න. ස්ට්‍රෙච් ස්ට්‍රෙච්
stretch and then හිමීට අත් දෙක අතෑරලා උකුල පැත්තට අත් දෙක ගේන්න. දැන් අර උදේට අම්මලා කූද්දනකොට පැත්තට හැරිලා ගුලි වෙලා ඉන්නේ. අන්න ඒ වගේ පැත්තකට හැරිලා දනිස් දෙක පපුවට නවාගෙන හුස්ම දෙක තුනක් අතාරින්න. පැත්තට හැරිලා දනිස් දෙක පපුවට නවා ගන්න. අර උණ්ඩි වෙලා ඉන්නේ පුංචි ගුලි වෙලා ඉන්නේ අන්න ඒ වගේ. ආන්න හරි. හුස්ම දෙක තුනක් අතෑරලා වාඩි වෙන්න යන බව හොඳට Tamanට දැනෙන්න ඇරලා දැන් මැට් එක උඩ වාඩි වෙන්න. මැට් එක උඩ වාඩි වෙන්න. Tamanට පහසු විදියකට වාඩි වෙන්න හොඳයි. දැන් ඉතින් මේ කරපු අභ්‍යාසය මේ දරුවන්ට විතරක් නෙමෙයි. මේක අහගෙන හිටපු ඕන කෙනෙකුට කරන්න පුළුවන්. මේ වීඩියෝ එක දාගෙන ඒක බලන්න ඕනේ මේ විදිහට වැතිරිලා පොළොවේ වැතිරෙන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. නැත්තම් ඇඳේ වුණත් කමක් නැහැ. වැතිරිලා හඬට ඇහුම්කන් දීලා ශරීරයේ ඒ කියන කොටස් හිමින් එකින් එක දැක හිස දක්වා හොඳට රිලැක්ස් කරගන්න. විනාඩි 10ක් 15ක් විතර එහෙම රිලැක්ස් කරගෙන හිටියොතින් නැවතත් අලුත් ප්‍රාණයක් එක්ක නැගිටිලා අපිට අපේ වැඩ නැවත කරගෙන යන්න පුළුවන්. අධික වෙහෙසට පත් වෙලා ඉන්නකොට අපි දිගටම වැඩ කරගෙන යනකොට අපිට උවමනා ප්‍රමාණයට වැඩ කරගන්න බෑ. අපේ ඵලදායීතාවය ගොඩාක් අඩු වෙනවා. ඉතින් මේ වගේ විනාඩි 10ක් 15ක් මගේ හඬට ඇහුම්කන් දීලා හොඳට රිලැක්ස් වුණාම ඔබලාට පුළුවන් නැවතත් නව ජීවයකින් ඒ කියන්නේ රීජුවනේට් වෙලා කරන වැඩ ටික ලස්සනට කරගෙන යන්න. ඵලදායීතාවය වැඩි කරගන්න ඒක ගොඩාක් උදව් වෙනවා. මේක පොඩි ළමයින්ට විතරක් නෙවෙයි. හොඳයි. දැන් අපි එහෙනම් පුතාලට ඔන්න අලුත් අභ්‍යාස දෙක තුනක් කියලා දෙනවා. මේ උදේ ඉඳලා වැඩ කරලා උදේ ඉඳලා පාඩම් කරලා මේ පිට නෙරිදෙන්නේ අපි මෙහෙම ගිහිල්ලා අපිට හරියට පිට රිදෙනවා. ඉතින් මේ පිට දිග ඇර ගන්න. ඒ කියන්නේ අපේ කොඳු නාට්‍ය හොඳට දිග ඇර ගන්න. කොඳු නාට්‍ය හොඳට නම්‍යශීලී කරගන්න. අද බොහෝ යෝග පන්තිවල හැම යෝග පන්තියකම වගේ විශේෂයෙන්ම උගන්වන සත්තුන්ගේ ආකාර තුනක්. යෝග අභ්‍යාසවල ගොඩාක් තියෙන මේ ස්වභාව ධර්ම ඒවානේ සත්තුන්ගේ ස්වභාව ධර්ම ඒවා. ඉතින් මේ සත්වයන්ගේ හැසිරීම් ආකාර තුනකින් හදපු ආසන තුනක් තමයි දැන් අපි කියලා දෙන්නේ. ඉතින් ඒකත් ඕගොල්ලන් පිට රිදෙන වෙලාවට හරියට පිට රිදෙනව නේද? වැඩ ඇරලාමත් පිට රිදෙනවා, හැන්දෑවට පාඩම් කරලා ඉවර වෙනකොටත් පිට රිදෙනවා. ඉතින් ඕනම වෙලාවක කරන්න. උදේ නැගිට්ටම පිට රිදෙනවනේ. ඉතින් මේ ආසන තුන කරලා ඉස්කෝලේ යන්න පුළුවන්, වැඩට යන්න පුළුවන්. ඉතින් මේක හැමෝටම ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් පුතාලා දැන් රෙඩිද? හරි. එහෙනම් සූදානම් වෙමු. දැන් අපි ඉස්සෙල්ලාම කරන්නේ මේස ලෑල්ලක් වගේ, ටේබල් টොප් එකක් වගේ අපේ පිට හදාගන්න එක. දනිස් දෙක උකුල යටට ගන්නවා. මෙන්න මේ ආකාරයට හරියටම උකුල යටට දනිස් දෙක ගන්නවා. අත් දෙක උරහිස් දෙක යටට ගන්නවා. දැන් මේස ලෑල්ලක් වගේ නේද පුතාලා පිට අත්තමගේ. ඔව්. දැන් මෙහෙම තියාගෙන ඉඳලා අපි මේ පල්ලෙහාම කශේරුකාව ඉස්සෙල්ලාම කරන්නේ මේ ඉහළට ඔසවනවා. ඉහළට ඔහොම කශේරුකාවෙන් කශේරුකාව ඔසවාගෙන එනකොට අපි බඩ පල්ලෙහාට අතාරිනවා. උරහිස් දෙක පස්සට රෝල් කරලා අන්තිමට ඔලුව උස්සනවා. කවුරු වගේද මේ උදේ උදේ පාන්දර අපි යනකොට දකින්නවා නේද ගවයෝ එහෙම ඉන්නවා. ඒ ගවයෙක්ගේ පිට වගේ නේද කව් ස්ට්‍රෙච් කියලා කියනවා. දැන් කැට් ස්ට්‍රෙච් පූසෙක් වගේ. ඒ පූසා කොහොමද පිට පුම්බන්නේ? තරහ ගියාම එහෙම. තරහ ගියාම කොහොමද? මෙන්න මෙහෙම අපහු මෙන්න මෙතනින් අපි මේ පැත්තට උස්සපු කොඳු නාට්‍ය කෙලවර ඇතුල් පැත්තට ගන්නවා. ඇතුල් පැත්තට ගන්න ගමන් බඩ පිටට අදිනවා වගේ ඇතුළට අදින්න ඕනේ හුස්ම පිට කළා. මෙන්න මේ ආකාරයෙන් දැන් මෙහෙම කව් ස්ට්‍රෙච් එකේනේ හිටියේ. ඔන්න කැට් පූසා වගේ පුම්බන්න යනවා. ඔන්න කොඳු නාට්‍ය කෙලවර ඇතුළට අරන් බඩ ඇතුළට ඇදලා ඔළුව අතාරනවා. ඔන්න පිට පිම්බුව පූසා වගේ. ඔන්න හුස්ම ගන්න ගමන් කව් ගවයෙක් වගේ අපේ නිතම උඩට උස්සලා බඩ අතෑරලා උඩ බලනවා. තේරුණා නේද? අපි හිමින් කරමුද? එන්න. හැබැයි මෙහෙම වැලිමිටි නමාගෙන මෙහෙම ඉතින් කරන්නේ. ඉතින් අද පළවෙනි දවසනේ අපි හිමින් පුරුදු වෙමු. ටික ටික පුරුදු වෙනකොට නිවැරදිව කරන්න පුළුවන්. දැන් ඔක්කොම එන්න මෙහෙම මේස ලෑල්ලක් වගේ හදාගන්න. හරියටම උරිස් දෙක යටින් තියාගන්න අත් දෙක.
ඉතින් පුතාලට චුට්ටක් වැරදුනාට එහෙම ප්‍රශ්නයක් නෑ. ඊට පස්සේ ඉතින් ඕගොල්ලන් ලකි. ඕගොල්ලන් වාසනාවන්තයි. වීඩියෝස් තියෙනවනේ බලාගෙන කරන්න පුළුවන් නේද? ඔව්. අත් දෙක තියාගන්න උරුස් දෙක යටින්. හා. දැන් දනිස් දෙක තියාගන්න හරියට උකුල යටින්. ඉස්සරහට මෙහෙම ඉස්සරහට පහත් වෙන්නත් එපා. පිටිපස්සට පහත් වෙන්නෙත් නැතුව අපි නිකන් හරියට මේස ලෑල්ලක් වගේ තියාගමු. දැන් මෙන්න මෙතන ඉඳලා හෙමින් ඉහළට උස්සන්න අහස පැත්තට බඩ පල්ලෙහාට අතාරින්න උරිස් දෙක පිටිපස්සට රෝල් කරලා උඩ බලන්න. හරි. හුස්ම ගන්නවා. ඔන්න හුස්ම පිට කරනවා. ඔළුව උඩ තියාගන්න. ඔළුව ඔහොමම තියාගන්න. රෝල් කරන්න හිප් එක ඇතුළට උකුල ඇතුළට රෝල් කරන්න බඩ අදින්න ඇතුළට පිට ඇලෙනවා කියලා හිතලා අදින්න. උරිස් දෙක අතාරින්න ඔළුව අතාරින්න. දැන් ඔන්න පූසා වගේ පිම්බුවා. cat stretch. දැන් ඔළුව පල්ලෙහා තියාගන්න. රෝල් කරන්න හිප් එක උඩට. හොඳට හුස්මක් ගන්න බඩ අතාරින්න. බඩ පිම්බෙන්න අරින්න. පපුව ඇරලා උඩ බලන්න. ඔන්න ආයෙ cat. හොඳේ. දැන් මෙහෙම රෝල් කරන්න ඇතුළට පිට පුම්බන්න බඩ ඇතුළට අදින්න හුස්ම පිට කරන්න. ෂෝල්ඩර්ස් පල්ලෙහාට රෝල් කරලා ඔළුව පල්ලෙහාට ගේන්න. තව එක පාරක්. රෝල් කරන්න හිප් එක උඩට. උකුල උඩට රෝල් කරන්න. බඩ අතාරින්න පපුව හොඳට විවෘත කරන්න. උඩ බලන්න. අන්තිම පාර. ආයි රෝල් කරනවා ඇතුළට. ඊට පස්සේ ඔළුව අතාරලා හුස්ම ගන්න. දැන් අපි මෙහෙම පල්ලෙහාට ගිහිල්ලා කකුල් දෙක උඩ වාඩි වෙමු බලන්න. එහෙම තමන්ට පුළුවන් විදිහට. හරි. හොඳයි. මේකට කියනවා rabbit stretch කියලා. සසංකාසන. මෙහෙම නළල පොළවේ තියන්න හුස්ම කීපයක් අතාරින්න. දැන් බලන්න අපි සතුන් තිදෙනෙකුගේ ඉරියව් යෝගාසන වලින් පෙන්නුවා. හොඳයි. හොඳට හුස්ම ගන්න හුස්ම පිට කරන්න. දැන් අර දෙපැත්තට රෝල් වෙච්ච අපේ කුඳුනාරටිය හොඳට දිග ඇරෙනවා. නේද? සංසුන්ව ඉන්න. හොඳට කකුල් දෙක උඩ වාඩි වෙන්න සම්පූර්ණයෙන් වාඩි වෙන්න බැරි වුණොත් කමක් නැහැ. ටිකක් දවස් යනකොට අතපය හොඳට දිග ඇරෙනකොට ශරීරය දිග ඇරෙනකොට අපිට ඒවා ලේසියෙන් කරන්න පුළුවන්. හරි. දැන් හිමීට අත් දෙක ගේන්න දනිස් දෙක දෙපැත්තට. දැන් අපි කඳ ඉහළට ඔසවමු. අපි මෙහෙම වාඩි වෙමු. මේ ආසන ගැන ආයිත් දවසක පැහැදිලි කරන්නම්. අපි නැවතත් දැන් මැට් එකේ වාඩි වෙමු. සුඛාසනේ වාඩි වෙමු. හොඳයි. දැන් අපි අද හිර වෙලා තියෙන කොඳුනාරටිය හොඳට ඉහිල් කරගන්න. මතකද අපි වීඩියෝ එකකින් පෙන්නුවා. නම්‍යශීලී නැති වෙනකොට මොකද වෙන්නේ කියලා නේද? දරදඬු වෙනකොට මොකද වෙන්නේ කියලා. ඉතින් මේ නම්‍යශීලී ශරීරයක් හදාගන්න, නම්‍යශීලී කොඳුනාරටියක් හදාගන්න, මේවා තියෙන වේදනා කැක්කුම් පිටේ තියෙන අතහැරගන්න මේ ආසන හොඳට පුරුදු වෙන්න ඕනේ. හරි? එතකොට හොඳට පාඩම් කරන්නත් ඕගලන්ට පුළුවන් වෙනවා. හරි? හොඳයි. අද ඔබෙන් සමුගන්න ඉස්සෙල්ලා මතක් කරන්න දෙයක් තියෙනවා. අපේ අභිනයෝග ආශ්‍රමයේ දීපා සහ හරින් තිලකරත්න කියන නැන්දත් මාමත් ඒ පවුලේ හැම දෙනාමත් තමයි අද මේ වැඩසටහනට අනුග්‍රහය දැක්ුවේ. ඉතින් ඔබලා ගැන ගොඩාක් ආදරයෙන් අපේ ඒ යෝගීන් යෝගිනියන් උදව් කරනවා අපිට මේ වැඩසටහන ඔබ අතරට ගෙන යන්න. ඉතින් පුහුණු වෙන එක තියෙන්නේ ඔබලාතේ. ඒ පුහුණුව තුළින් ඒ අයගේ ඒ කරුණාවන්ත බවට පරිත්‍යාගශීලී බවට අපට ස්තුති කරන්න පුළුවන් වෙන්නේ ඒ පුහුණුව තුළින් පමණයි. ඔබ සුවපත් වුවොත් ඔවුන් බොහෝ සෙයින් සතුටු වේවි. ඉතින් ලබන සතියේ තවත් මේ වගේම හොඳ පාඩමක් ඔබලාට අරගෙන එන්නතුරු හොඳට පුහුණු වෙන්න, සතුටින් සැනසීමෙන් ගෙදර ඇතුලේ හැමෝත් එක්කම කාලය ගත කරන්න, ඔබලා කරන දේ සියලු දේවල් වල ඵලදායීතාවය වැඩි වෙන්න කියලා කණ්ඩායම් වෙනුවෙන්ම මම ප්‍රාර්ථනා කරනවා. එහෙමනම් ආයු බොහෝ වේවා, සතුට සැනසීම ශාන්තියම ලැබේවා.